ඔයා අංක 4 ක්‍රීඩා කරන්න තරගයට පෙර තීරණයක් ගෙන තිබුණාද නැත්නම් එංගලන්තයේ විමාන අවසානයේදී ගත්ත තීරණයක් අනුවද අංක 4ට පැමිණි? නෑ කලින් ප්‍රැක්ටිස් එකේ කිව්වම 4 සෙල්ලම් කරන්න කියලා. කැමතිද අංක 4 ක්‍රීඩා කරන්න සහ ඔයා හොඳින් ස්පිනර්ස්ලට ස්ට්‍රයික් රොටේට් කරලා හොඳින් ඉනිංග් බිල්ඩ් කරලා 100ක් ලබා ගත්තා. කොච්චර ලොකු ඩ්‍රීම් එකක්ද ඔයා මේ අද ඇචීව් කරේ? ඇත්තටම මම ක්ලබ් ලෙවල් එකේ මම අංක 4 තමයි සෙල්ලම් කරන්නේ. ඉතින් මම ඒකම තමයි මෙතනත් ඇප්ලයි කරේ. ඉතින් ගොඩක් සතුටුයි. ඉතින් හම්බෙන අවස්ථාවල මම ප්‍රයෝජන ගන්නවා. තිබිච්ච වෙලාවේ ජනිත් කියනකේ වත් සමග එකට ඉන්න වෙලාවේ ජනිත් දුවත් දෙවිගේ එල්ලා මොකද්ද කොටිතුනේ මොකද්ද උනේ එතන? ඔව් ඇත්තටම අද මමයි ජනිත් අය කතා වුණේ සාමාන්‍ය කලගේ ෆීල්ඩින් එක මොහොතයි පොඩ්ඩක් පහු වුණාම දුවමු කියලා. ඉතින් ඇත්තට මෙතන පොඩි මේකක් වුණා මගේ අතකින්. ඉතින් මම ඊට පස්සේ විකට් එක ගියාම මම ඉතින් නෝමල් මම බැට් කරනවා කියලා හිතුවේ. ඔබ තමයි ඉදින තරඟ සතරයි ක්‍රීඩා කරේ අතරේ තමයි මේ මුදල ශාතකය ලබා ගන්නේ. කොහොමද ඔබ අද ශාතකයක් සමග ඔබගේ විශ්වාසය ගොඩක් වැඩි දියුණුවා කියලා ඔබ බලාපොරොත්තු වෙනවා? ඇත්තටම ගොඩක් සතුටුයි. මම ආසාවෙන් දැන් බලන් හිටියේ මට අවස්ථාවක් ලැබෙනකන්. ඉතින් මම ඒක ප්‍රූව් කරා. ඉතින් තව ඉස්සරහට මට හොඳ දේවල් කරන්න පුළුවන්. ඉතින් මම හිතනවා හොඳට කරා කියලා. පවන් 2000 අවුරුද්දේ මහේල ජයවර්ධනගෙන් පස්සේ ලංකාවේ අංක 4 ක්‍රීඩකයෙක් හමු වැඩිම නමු සංඛ්‍යාව අද ගත්තේ. ඔයාගේ බැටිං ස්ටාන්ස් එකේ අපි වෙනසක් දකිනවා. ටිකක් යටින් බැට් එක අල්ලන්නේ සහ පොඩක් නැවිලා ඉන්න එකත් එක්ක බෝලේ යටින් දකිනවා කියලා අපිට හිතෙනවා. ඒක කොහොමද ඔයාට වැදගත් වෙන්නේ දඟපන්දු යවන්නට පොඩි ක්‍රීඩා කරනකොට? ඇත්තටම මම පොඩි කාලේ ඉඳලා මේ ස්ටාන්ස් එකේම තමයි බැට් කරේ. ඉතින් ස්පින් එකට ගොඩක් ලේසි මට බැට් කරන්න. මම සාමාන්‍ය ස්පින් වලට වැඩිපුර ඉස්සරහට එන්නමයි හිතන් ඉන්නේ. ඉතින් මම හිතනවා ඒක හොඳ දෙයක් වුණා කියලා. ඔයා මේ ගොඩක් ස්පින් එකට අපි දැන් ස්ටෙප් අවුට් කරලා ගහනවා. එතකොට අර ඉස්සරහට එනකොට chance එකක් තියෙනවා ඔයාට බෝලේ මිස් වෙන්න. හැබැයි ඔයා අපි දකිනවා මේ බෝලේ හරියටම රීඩ් කරලා තමයි ඔයා ඉස්සරහට එන්නේ. ඒක කොහොමද පුරුදු වුනේ සහ එතනදී කොහොමද මේ යන්ග්ස්ටර්ස්ලාට දැනගන්න කියන්නේ කොහොමද ඉස්සරහට එනකොට බෝලේ කොහොමද හරියට ඇස් දෙකට තියාගන්නේ කියලා? මම සාමාන්‍යයෙන් බෝල ඩිලිවර් කරාම තමයි එන්නේ. කියන්නේ උඩට දැම්මම තමයි මම ඉස්සරහට එන්නේ. සාමාන්‍ය එයා අතින් හයියෙන් එනවා වගේ නම් මම පස්සට යනවා. ඉතින් මම මේ බේසික් එකම තමයි දිගටම ෆලෝ කරන්නේ. කන්ග්‍රැචුලේෂන්ස් පවන් රත්නායක. මේ එක පැත්තකින් විකට්ස් වෙන්න වෙලාවදී ඔයාගේ ફોකස් එක කොහොමද තියාගත්තේ? ඇත්තටම අපේ යට අයට බැට් කරන්න පුළුවන් කියන එක තමයි මට විශ්වාසය තිබ්බේ. ඉතින් මම පුළුවන් තරම් ගේම් එක ඇද්දා. ඉතින් අන්තිම වෙනකම් මේගොල්ලෝ මට කිව්වේ ලීනුත් මෙසේජ් එක දුන්නේ දිගටම අදින්න පුළුවන් තරම් එහෙම කියලා තමයි. මම මේ තනතිරු සම්බන්ධයෙන් මේ තරගාවලියේ බොහෝ ප්‍රශ්න තිබ්බා. අද දවසේ තනතිරු සම්බන්ධයෙන් කොයි වගේ මතයක්ද තියෙන්නේ ඔබට? ඇත්තටම අද තනතිරුව හොඳයි. කියන්නේ මම හිතනවා බැට්ස්මන්ලට හොඳ තනතිරුවක් කියලා. ඉතින් ඒගොල්ලොත් අපේ බෝලර්ස්ලට හොඳට බැට් කරා. ඉතින් අපේ අර එක ළඟ විකට් පොඩ්ඩක් ගියපු නිසා තමයි මේ වුනේ. ඉතින් මම හිතනවා තනතිරුව නම් ඇත්තටම හොඳයි කියලා. ඔයාට මේ තරගාවලියේදී ඔබට අතකින් ඉතා බහුල පන්දු යවන විශේෂයෙන් ඉංග්‍රීසි පන්දු යවන IPL ක්‍රීඩා කරන දින සෑම කරන් එතකොට ආදිල් රෂීද් වගේ පන්දු යවන්නට මුල් දෙන්න ඔබට හැකි වුණා. කොහොමද ඔබට ලැබුණු අත්දැකීම් කොහොමද ඒගොල්ලන්ගේ පන්දු ඔබට දැනුනේ? ඇත්තටම මම දන්න බේසික් එක තමයි වෙලෙන් ෆලෝ කරන්නේ. කියන්නේ අර ඔන් රෙඩි හිතන්නේ පුළුවන් තරම් මම ස්ට්‍රයික් එක රොටේට් කරන තමයි බලන්නේ 4ක් ආවට පස්සේ. ඉතින් මම ඒකම තමයි දිගටම ඉනින් එකම බැලුවේ අන්තිම ටිකේම. පවන් මම හිතන්නේ ඔයාගේ ක්‍රිකට් ජීවිතේ සෑහෙන ළඟින් හිටපු කෙනෙක් තමයි ඔයාගේ තාත්තා. මේ අද වගේ දවසක තාත්තා හිටියනම් කොච්චර සතුටු වෙයි කියලා හිතනවා. ඇත්තටම එයා ගොඩක් සතුටු වෙයි අනිවාර්යෙන්ම. මොකද මගේ පස්සෙන් හිටියේ එයා. ඉතින් මම හිතනවා ඉතින් කොහේ හරි එයා දකිනවා කියලා ඉතින් මට ගොඩක් සතුටුයි. එයාගේ ආසාව නෙත් මේක. ඉතින් ඇත්තටම සතුටුයි මට. පවන් සතකේට සුරුවාද. ඉතින් ඉස්සල්ලා ඔයා කිව්වේ ජාතික කණ්ඩායම ක්‍රීඩා කරන එක තමයි වගේ ඉන්නේ. දැන් ඔයා ජාතික කණ්ඩායම ක්‍රීඩා කරනවා. ඒ වගේම අපිට පේනවා ලොකු දුරක් යන්න පුළුවන්. මොනවාද ඔයාගේ ඉදිරි සැලසුම්? මොනවාද ගන්න තියෙන achievement? මම ඇත්තටම කැමති
රට දිනවන්න. ඉතින් ඒක තමයි මගේ එකම ආසාව. පුළුවන් තරම් සීවා ගහන්න තමයි පොඩි කාලේ ඉඳලා ආසාව තිබ්බේ. ඉතින් මම ඒකම පුළුවන් තරම් මම හිතන්නේමයි මම හම්ස් වෙනවා ගොඩක්. ඉතින් ඒකම තමයි දිගටම ෆලෝ කරන්නේ. මේ ඔබගේ උතුම ඉනිම කියලා හිතනවා ජාත්‍යන්තර මගේ හොඳ මිනීම කියන්නේ මම තරඟ 4යි සෙල්ලම් කරලා තියෙන තාම. ඉතින් මේක තමයි මගේ හොඳ මිනීම කියලා මම හිතනවා.